හරි පුතේ මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ නූතන ආවර්තිතාව වගුව ගැන. හරිද? මේක කවුද දන්නවද ඉදිරිපත් කරේ? දිමීත්‍රි මෙන්ඩලීෆ් විසින්. හරිද? දිමීත්‍රි මෙන්ඩලීෆ් දිමීත්‍රි මෙන්ඩලීෆ්. හරිද? මෙයා තමයි ඔය නූතන ආවර්තිතාව ඉදිරිපත් කරේ. හරිද? හරි. ඕන්න සටහන් කරගන්න. හරිද? ඊට පස්සේ පුතේ මේ ආවර්තිතාවගේ ඔයාලා දැනගන්න ඕන එකක් තියෙනවා. හරිද? ඔහොම පහළට තියෙන තීරු. එහෙම නැත්නම් සිරස් තීරු වලට අපි කියනවා ආවර්තිතාවගේ කාණ්ඩ කියලා. මොනවද? කාණ්ඩ කියලා කියනවා. ඒ කාණ්ඩ. හරිද? මොනවද ඒ? සිරස් තීරු. සිරස් තීරු. හරිනේ. හරි. ආවර්තිතාව වගුවේ තිරස් තීරු වලට අපි කියනවා මොනවද? ආවර්ත. තිරස් තීරු. හරිද? හරි. මේ ආවර්තිතාව වගුව මේ අහන්න පුළුවන් ප්‍රශ්න පුතේ. හරිද? ප්‍රශ්න වලට උත්තර ටිකක්. හරිද? ආවර්තිතාව වගුව ඔය මූලද්‍රව්‍ය වල පිහිටීම පදනම් වෙලා තියෙන්නේ. කෙටියෙන්ම කිව්වොත් ආවර්තිතාව වගුව පදනම් කරගෙන තියෙන්නේ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හා පරමාණුක ක්‍රමාංකය මත. මොනවා මතද? මේක අහන්න පුළුවන් පොයින්ට් එකක්. පරමාණුක ක්‍රමාංකය හා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මත තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මත පදනම්ව. පරමාණු ක්‍රමාංකය හා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මත පදනම්ව තමයි මේ නූතන ආවර්තිතාව වගුව පෙළගස්වලා තියෙන්නේ. පැහැදිලිද? නියම පොයින්ට් දෙක තුනක් කියවුණානේ. තව ඉස්සරහටත් තියෙනවා. හරිද? හරි. බලමු. අපි බලමු පරමාණු ක්‍රමාංකය 12යි. මූලද්‍රව්‍යයක පරමාණු ක්‍රමාංකය 12යි නම්. බලමු. 12යි නම් බලන්න මෙයා ආවර්තිතාව වගේ කොතනද ඉන්නේ කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. 12 වෙනි තැන ඉන්නවා ලස්සනටනේ. හරි. අවුලක් නැහැ. හරි. 12 වෙනි තැන ඉන්නවනේ. ඊට පස්සේ පුතේ බලන්න අපි බලමු පරමාණු ක්‍රමාංකය 12යි නම් ඔයාලා දන්නවා පරමාණුක ක්‍රමාංකය සමානයි පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ පුතේ ප්‍රෝටෝන ගන්නට නේද? හරිද? එතකොට 12යි කියලා නිකන් සරල උදාහරණයක් මම ගන්න. හරිද? 12යි නම් මෙයාගේ ප්‍රෝටෝන කීයක් තියෙනවද? 12ක් තියෙනවා. හරිද? ඔයාලා දන්නවා උදාසීන පරමාණුවක ප්‍රෝටෝන ගණන සමානයි ඉලෙක්ට්‍රෝන ගණන කියලා. උදාසීන ආරෝපණයක් නැත්තම්. එතකොට මේ 12යි කිව්වේ එක්කෙනාගේ බලන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසයත් කීයද? ඉලෙක්ට්‍රෝන ගණන කීයද? 12ක් තියෙනවා. අපි ඕක ලස්සනට ලිව්වොත් ඉතින් මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වොත් එහෙම 2 8 2නේ. හරිද? හරි. අවුලක් නැහැ නේ. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන්න පුළුවන් දෙන්නයි. ඊළඟ එක 8යි. ඊළඟ එකේ 8ක් නේ 18ක් තියෙන්න පුළුවන්. අපි ගන්නේ 8යි කියලා. හැබැයි මෙයාගේ ඉතුරු වෙලා තියෙන්නේ කීයද? 2යිනේ. එතකොට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දැන් බලන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මම ලිව්වා. හරිද? මෙයාගේ දැන් ශක්ති මට්ටම් කීයක් තියෙනවද? 1යි 2යි 3යිනේ. ශක්ති මට්ටම් මෙයාගේ 3ක් තියෙනවා. හරිද? ශක්ති මට්ටම් 3ක් තියෙනවා. බලන්න අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන 2යි. අවුලක් නැහැ නේද? බලන්න පුතේ දැන් ආවර්තිතාව වගුවට ගිහිල්ලා බලන්න 12 කියන්නේ මෙතන ඉන්නේ. හරිද?
ශක්ති මට්ටම් 3යි නම් බලන්න එයා තුන්වෙනි ආවර්තය තමයි පෙළ ගස්සලා තියෙන්නේ. හරිද? තුන්වෙනි ආවර්තය තමයි පෙළ ගස්සලා තියෙන්නේ. ඊට පස්සේ පුතේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි කියලා කිව්වනේ. බලන්න ඕකෙන් පුතේ මෙයා දෙවෙනි කාණ්ඩයට පෙළ ගස්සලා තියෙනවා. හරිද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බලලා අපිට කියන්න පුළුවන් යා කොයි ආවර්තයද කොයි කාණ්ඩෙද කියලානේ. පැහැදිලිද? දැක්කද? දැන් මෙයාගේ ශක්ති මට්ටම් 3යි අම්මා. හරිනේ හරිනේ. දැන් ආවර්ත තුන්වෙනි ආවර්තයේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. හරිනේ. ගැලපෙනවනේ. සුපිරියට තේරෙනවද? හරිද? දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ආයෙ දුන්නොත් එහෙම 2 8 7 කියලා. මට කියන්න බලන්න මෙයා. තුන්වෙනි ආවර්තයේ 7 වෙනි කාණ්ඩේ. කෝ බලන්න තුන්වෙනි ආවර්තයේ 7 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය ක්ලෝරින්. පැහැදිලිද? නියමයි. මම දෙන්න තව එකක්. දෙක 7 බලන්න. ශක්ති මට්ටම් 2යි තියෙන්නේ නේ. එතකොට දෙවන ආවර්තය අනිවාර්යයෙන්. හරිද? දෙවන ආවර්තයේ බලන්න අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 7ක් තියෙනවා. දැන් බලන්න. හරිද? දැන් බලන්න. එයා දෙවන ආවර්තයේ 7 වෙනි කාණ්ඩෙට තියෙන මූලද්‍රව්‍යනේ. ෆ්ලෝරින්. පැහැදිලිද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් දුන්නාම ආවර්තිතාවගුවේ කොයි මූලද්‍රව්‍යද කියලා හඳුනා ගන්න පුළුවන් නේ. දැක්කද? ආවර්තිතාවගුව පදනම් වෙලා තියෙන්නේ පුතේ පරමාණුක ක්‍රමාංකයයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි මත පදනම් ව කියන එක පිළිගන්නවද? හරිද? බලන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ශක්ති මට්ටම් ගණන හොයාගත්තට පස්සේ එයාගේ ආවර්තය තීරණය කරන්න පුළුවන්. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගණන අනුව එයාගේ කාණ්ඩය තීරණය කරන්න පුළුවන්. පැහැදිලිද? නියමයි. ඊට පස්සේ දැන් පොයින්ට් එක තුනක්ම කියවුණා. ඊට පස්සේ තව ලස්සන පොයින්ට් එකක් මම මේ ටික මකන්නම්. නෝට් එකක් දාගන්නවා නම් දාගන්න. මෙන්න බලන්න. හරි. බලමු. මේක මකන්නද මම? දැන් ආවර්තිතාව වගේ බලන්න. ඔයාලා දැනගන්න ඕනේ ලස්සන පොයින්ට් එකක් තව. තව දැනගන්න ඕනේ ලස්සන පොයින්ට් එකක් තමයි ආවර්තිතාව වගේ වමේ සිට මේ පැත්ත වම මේ පැත්ත දකුණනේ. වමේ සිට දකුණට යන විට වම හරි දකුණ ආවර්තිතාව වගේ වමේ සිට දකුණට යන විට පුතේ බලන්න මූලද්‍රව්‍ය වල දැන් මේ පැත්තේ තියෙන්නේ බං හොඳ ලෝහ හරිද? මේ පැත්තේ තියෙන්නේ හොඳ අලෝහ හරිද? බලන්න ආවර්තිතාව වගේ වමේ සිට දකුණට යන විට ලෝහ ගතිය අඩු වෙලා මොකද වෙන්නේ? අඩු වෙලා අලෝහ ගතිය වැඩි වෙනවා. ලෝහ ගතිය අඩු වෙලා අලෝහ ගතිය වැඩි වෙනවා. හරිද? මේ පැත්තේ ඉන්නේ කියන්නේ වම් පැත්තේ ඉන්නේ මොනවද? හොඳ ලෝහනේ. හරි. දකුණු පැත්තේ ඉන්නේ මොනවද? අලෝහ. හරිද? මැද මෙන්න මේ වගේ ඇලුමිනියම් සිලිකන් බෝරෝන් වගේ කට්ටිය මොනවද? ලෝහත් නෙවෙයි අලෝහත් නෙවෙයි ඌට අපි කියනවා ලෝහා ලෝහ. හරිද? ලෝහා ලෝහ. පැහැදිලිද? හරි. ඒක පොයින්ට් එක. ඊළඟ පොයින්ට් එක තමයි මේකත් හොඳ ලස්සන ප්‍රශ්නයක් අහනවා. ආවර්තිතාව වගුවේ පුතේ ලෝහාදන ඔක්සයිඩ් තියෙනවනේ. ලෝහාදන ඔක්සයිඩ් තියෙනවනේ. ඔවුන් ඔය ඔක්සයිඩ් ජලයේ දිය වෙලා හදන සංයෝගය බාෂ්මිකයි. හරිද? බාෂ්මිකයි. සෝඩියම් ඔක්සයිඩ් ගමුකෝ. NaO. හරි. ඊට පස්සේ ඕනනම්
Na2O mag MgO ඔය වගේ ඔක්සයිඩ් බලමු. මෙන්න මේ වගේ ඔක්සයිඩ් පුතේ. මෙන්න මේ වගේ ඔක්සයිඩ් ජලයේ දිය වෙලා මොකක් හරි සංයෝගයක් හදනවනේ. ඔන්න ඔය සංයෝග මොනවද? ඔන්න ඔය සංයෝග බාෂ්මිකයි. මෙන්න මෙව්වා ජලයේ දිය වෙලා හදනෙව්වා දියවි සාධන සංයෝග බාෂ්මිකයි. හරිද? පැහැදිලිද? හරි. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක තමයි මේ පැත්තේ ඉන්න අලෝහ තියෙනවනේ. අලෝහ වල ඔක්සයිඩ් තියෙනවනේ. අලෝහ ඔක්සයිඩ් මේ අලෝහ ඔක්සයිඩ් තියෙනවනේ. මේ අලෝහ ඔක්සයිඩ් පුතේ ජලයේ දිය වෙලා හදන සංයෝග ජලයේ දියවි සාධන සංයෝග ආම්ලිකයි. හරිද? බලන්න ලෝහ හදන ඔක්සයිඩ් ඒවා ජලයේ දිය වෙලා හදන සංයෝග බාෂ්මිකයි. අලෝහ වල ඔක්සයිඩ් ඒවා ජලයේ දිය වෙලා හදන සංයෝග ආම්ලිකයි. හරිද? දැන් මොකද පළවෙනි පොයින්ට් එක අපි කතා කරේ? ආවර්තිත වගුවේ වමේ සිට දකුණට යන විට ලෝහ ගතිය අඩු වෙලා අලෝහ ගතිය වැඩි වෙනවා කියලා කිව්වා. මැද මොනවද තියෙනවා කිව්වේ? ලෝහ. පැහැදිලිද? ඊට පස්සේ කතා කරා ලෝහ හදන ඔක්සයිඩ් ජලයේ දිය වෙලා බාෂ්මික සංයෝග හදනවා කිව්වා. අලෝහ හදන ඔක්සයිඩ් ජලයේ දිය වෙලා ආම්ලික ඔක්සයිඩ් හදනවා කියලා කිව්වා. හරිද පොයින්ට් ටික? මතක තියාගන්න. ආවර්තිත වගුවේ වමේ සිට දකුණට යන විට ආම්ලික ගතිය අඩු වෙලා බාෂ්මික ගතිය අඩු වෙලා ආම්ලික ගතිය වැඩි වෙනවා කියලා මතක තියාගත්තත් කමන්නේ. හරිද? හරි. ඊට පස්සේ දැන් කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. සර් මේ ලෝහවල ඔක්සයිඩ් ජලයේ දිය වෙලා හදන සංයෝග මොනවා වෙන්නද කියලා. ඒවා අම්ලත් නෙවෙයි බස්මත් නෙවෙයි උභය ගුණී. පැහැදිලිද? දැන් පොයින්ට් සෙට් එක කතා කරන්නේ. ආවර්තිතාවගේ ලියා ගන්න ඕන්න ලියා ගන්න. හරිද? ආවර්තිතාවක වේවා මේ සිට දකුණට යන විට ලෝහ ගතිය අඩු වෙලා අලෝහ ගතිය වැඩි වෙනවා කිව්වා. ඊළඟ එක පොයින්ට් එක බලන්න. ලෝහ හදන ඔක්සයිඩ් මොනවද? ඔක්සයිඩ් ජලයේ දිය වෙලා හදන සංයෝග බාෂ්මික සංයෝග. අලෝහ වල ඔක්සයිඩ් ජලයේ දිය වෙලා හදන සංයෝග ආම්ලික ඔක්සයිඩ් කිව්වා. ලෝහ වල ඔක්සයිඩ් තියෙනවනේ. එව්වා ජලයේ දිය වෙලා හදන සංයෝග මොනවද? උභය ගුණී කියලා කිව්වා. අම්ලත් නෙවෙයි බස්මත් නෙවෙයි. හරිද? ඔය පොයින්ට් වලින් ලස්සන ප්‍රශ්න ටිකක් අහන්න පුළුවන්. හරිද? පැහැදිලිද? සුපිරි ප්‍රශ්න ටිකක් අහන්න පුළුවන්. අපි ආවර්තිතාව වගුවේ දෙවන කොටසින් ඒ කියන්නේ දැන් වීඩියෝ සීරීස් එකක් දාන්න. මේ පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලා ඔවුන්ගේ කරුණු ටික දැනගන්න. දෙවෙනි වීඩියෝ එකෙන් අපි විවිධ මූලද්‍රව්‍ය වල ලක්ෂණ ටිකක් කෙටියෙන් සලකලා බලමු. හරිද? එහෙනම් ජය වේවා. හොඳට වැට්ටි කරගන්න. මේක ලස්සන MCQ සෙට් එකකටම හොඳ උත්තරයක් වෙයි. හරිද?